හරි. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සෑම සියලු දෙනෙක්ම. ඇත්තටම හදිස්සියෙන් TikTok එකට ඇවිදින් මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුනේ. පහුගිය දින කීපය තුළම ශ්‍රී ලංකාවෙන් අහන්න ලැබෙන දේවල් සුභවාදී දේවල්, කනට ප්‍රිය දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා විදේශගතව ජීවත් වෙන විදේශගතව රැකියා කරන අපි වගේ අයට ඇත්තටම මාධ්‍ය ඔස්සේ තමයි මේ වගේ දේවල් දැනගන්න ලැබෙන්නේ. සජීවීව අපිට දැක ගන්න අපි ලංකාවේ නැහැ. ඇත්තටම පළවෙනි දේ කතා කරන්න ඕනේ පහුගිය ටිකේ අපේ අටම ස්ථානාධිපති බොහොම ලොකු වීර ක්‍රියාවක් කරලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධව බොහොම නමගිය හාමුදුරු කෙනෙකුත් අටවස්ථානාධිපතිව සුද්ධ කරන මුවාවෙන් බේරා ගැනීමේ මුවාවෙන් කරන කතාවකුත් අපි මාධ්‍ය ඔස්සේ YouTube ඔස්සේ දැකගත්තා. එතකොට මේ දිනයකට දෙකකට කලින් YouTube ඔස්සේ අපිට දකින්න ලැබුණා මේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ගේ දරු සිඟිත්තව මරලා. මේ මොකන්ද මරන්න හේතුව? තමුන් දෙන්නට යහනේ කම්සැප විඳීමට දරුවා බාධාවක්. දරුවා ඉතින් ඇවිදිලා ඉතින් අස්සේ රින්ගන්න එනවා ඉතින් පොඩි පැටියා. ඉතින් මේ දෙන්නට මේ වැඩේ හරියාකාරව කරගන්න විදියක් නැති කම නිසා ආවේගශීලී ඇති වූ ආවේගශීලී තත්ත්වය මත දරුවව මරලා දරුවට ගහලා මරලා. ඉතින් මේවා මේ බුදුන් තුන්වරක් වැඩපු ශ්‍රී ලංකාවෙන් තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ අද. ඉතින් මේ රට කොහෙටද යන්නේ කියන එක ඇත්තරම හරි උබතෝ කෝටිකයි. මේ ඉතින් අපි කාලෙකට කලින් හරි උදම් වෙනවා මේ අපිටත් රජෙක් පහළව ඇති කියලා. ඉතින් අපිටත් රජෙක් පහළව ඇති කියලා උදම් මල්ලා අන්තිමට රජා අපිට සොට් එක දීලා දෙනකන් අපි දන්නෙත් නැහැ. ඉතින් කොහොම නමුත් මේ ඒක නිසා දැන් අපිට දේශපාලනය නැතුව මම කතා කරන දේශපාලනයක් අවශ්‍ය නැහැ. නමුත් දැන් අපිට රටට අවශ්‍ය නායකත්වය ලැබිලා තියෙනවා කියලා හිතනවා. මෙවන් වැරදි කරන අයට කරුණා කරලා අපි බලාපොරොත්තු වෙනවා මම ඇතුළු විදේශගතව ජීවත් වෙන සෑම සියලු සහෝදරයෙක්ම සහෝදරියක්ම වැඩිහිටියෝ නන්දලා මාමලා අම්මලා තාත්තලා මේ විදේශගතව ඉන්න අයියලා හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙයි කියලා හිතනවා මේ මෙවන් සාපරාධී කියා කරන අයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරයි අනුර කුමාර ජනාධිපතිතුමනි. ඔබ මේවට නියම නිසි ක්‍රියාමාර්ග ගනි. මොකද කලින් නායකයෝ කියලා නායකයෝ පත් වුණා. නමුත් ඒ අය සල්ලි වලට යට වුණා. අන්තිමට අපි තමයි හොඳටම කරේ කියලා ගියා. ඉතින් ඒක නිසා අපි රැවටුණා. එදත් අපි ගොන්න වුණා. එදත් අසරණයා හැමදාම අසරණ වුණා. සල්ලි තියෙන බලපුලුවන්කාරකම් තියෙන මිනිහා හැමදාම ඉදිරියට ආවා රජ වුණා. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ මේ ඇතිනදි පරතරය. ඒක නිසා මේවන් මේ දෙකක් විතරයි මේ කිව්වේ. තව සෑහෙන දේවල් ආරංචි වෙනවා. මේ ඉතින් මේ දේවල් කල්පනා කරලා බලනකොට ඇත්තටම මේ අපි පුංචි කාලෙදී අපේ ළමා කාලෙදී තිබුණු සමාජය නෙමේ අද කියන එකත් බොහොම පැහැදිලි. මිනිසුන්ගේ ආකල්පත් විකෘති වෙලා කියන එක බොහොම පැහැදිලි. ඉතින් අටම ස්ථානාධිපතිත් සිවුරක් දාගෙන මේ වගේ සෙල්ලම් කෙරුවා නම් ඒකෙන්
මුළු සියලුම පැවිදි අය සඳහා ඔය ලේබල් එක වදිනවා. ඉතින් ඒක අපි වළක්වන්න ඕනේ. මොකද ඊටාම හොඳින් බුද්ධ ධර්මය බුදු දහම ආරක්ෂා කරමින් බුද්ධ වචනේ ඉදිරියට අරගෙන යන බොහෝම සිල්වත්ව ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා අදටත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒක නිසා ඒ උන්වහන්සේලාට මේ හුදෙක් එක්කෙනෙක් දෙන්නෙක් කරන පර වැඩ නිසා ඒ සීලවන්තව ජීවත් වෙන උන්වහන්සේලාට මේ ලේබලේ වදින්න දෙන්න බෑ. ඒක නිසා මේ සහ ඔය අබ කෑමිනිහගේ මොලේ දනවයි කියන කතාවක් තියෙනවා වගේ ඔය මේ ඥානසාරල වගේ හාමුදුරුවරුත් ඒකයි ඔය කියන්නේ අපි බලා ගන්නම් කියලා කියන ඕවගේ සුළු වැරදි ඉතින් කාතිනු සුළු දැන් අසරණ දරුවට මුළු දරුවගේ ජීවිතයම විනාශ කරලා මේ අපායකට ඇදලා දාපු එක ඥානසාර වගේ හාමුදුරුවරුන්ට ඊටාම සුළු දෙයක්. ඉතින් මේ උන්ට නම් හාමුදුරුවෝ කියන්න වටින්නෙත් නැහැ. අපි අර සිවුරට දින ගරුත්වය මිසක් ඕවගේ පරින්ට නම් ගරු කරන්න හොඳ නැහැ කොහොමද? මේ දාගෙන ඉන්නේ බුද්ධ චීවරේනේ. ඉතින් අර වචනයක් කිව්වහම මොකද අර බුද්ධ චීවරයට කරපු අගෞරවයක් වගේ. නමුත් බුද්ධ චීවරේ පොරෝගන වගේ පර වැඩ කරන බලු වැඩ කරන උන්ගේ චීවරේ සම්පූර්ණයෙන්ම නිරපල හැරලා අනිවාර්යෙන් ඒකට නිසි දඬුවම් ලැබෙන්න ඕන. ඉතින් සියලුම ශ්‍රී ලංකා සියලුම කිව්වොත් වැඩි අති බහුතරයක් ශ්‍රී ලංකා ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව තෝරගත්තේ ඔන්න ඔය වගේ පොඩි මිනිහෙකුට අසාධාරණයක් සිද්ධ වුණාම ඒ අසාධාරණේ යට ගහන්නේ නැතුව ඒ අසාධාරණේ සල්ලි වලට යට කරන්නේ නැතුව ඒකට සාධාරණයක් ඉෂ්ට කරයි කියන බලාපොරොත්තු වෙයි. ඉතින් සහ මේ ඉදිරියට ඒ එකෙකුට දෙන්නෙකුට හරියාකාර දඬුවමක් දුන්නාම අනික් කෙවුන් ටිකක් ඒ වගේ දෙයක් කරන්න බය වෙනවනේ. ඒක නිසා මින් ඉදිරියට ඒ වගේ දේවල් සිද්ධ නොවෙන්න හරියාකාරව නිසියාකාරව දඬුවම් ලබා දෙයි සාධාරණ ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව මේ විදේශගත වෙන්න සෑම සියලු දෙනෙක්ම බලාගෙන. මොකද ඔබතුමාට අනුර කුමාර ජනාධිපතිතුමාට ජනාධිපතිත්වය ලබා ගැනීම සඳහා මේ විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරියෝ ලොකු සහයෝගයක් දුන්නා. අතින් සල්ලි විදන් කරගෙන ලංකාවට ඇවිල්ලා ටිකට් දාගෙන ඡන්දේ දාලා ගියා. ඒ මොකද මේ වෙනසක් දකින්න දැන් ඇත්තටම වෙනසක් අපි දකිනවා සතුටුයි. මේ ඔය ලොකු හොර මරගම් කරලා හැම හැංගියන්ගේ හිටපු නම් වශයෙන් ඉතින් කියන්න අවශ්‍ය නැහැ. මුල් ලංකාවේ මොම දාන්න ප්‍රසිද්ධ රහස්නේ. ඉතින් මේ හොර මරගම් කරලා හැංගිලා හිටපු ගොඩක් කට්ටියට මේ ගොඩක් කට්ටියගේ ෆයිල්ස් දැන් ඉතින් එළියට ඇද මේ දෙනවා. ඉතින් ඔය දේශපාලනයේ බොහොම ක්‍රියාකාරී මන්ත්‍රී ඇමතිවරයෙක්ගේ බිරිඳත් අවුරුදු ඔන්න කීපයකට හිරේ ගියයි කියලා ආරංචි වුණා. ඉතින් මෙහෙම වරදක් කරා නම් අනිවාර්යෙන් ඒකට දඬුවම් විඳිය යුතුයි. ඒක ලොකු පොඩි ભેදයක් නෑ. ඉතින් මෙවන් සාපරාධී ක්‍රියා මේ ලංකාව තුළ තව ඉදිරියටත් සිදු නොවෙන්නට සහ මේ සිදු කරලා තියෙන අය නිසි දඬුවම් ලැබෙන්නට ජනාධිපතිතුමනි ඔබ ක්‍රියාමාර්ගය ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ කතා කරේ මම විතරක් නෙවෙයි මුළු විදේශගත වෙලා ඉන්න සෑම සියලු සහෝදර සහෝදරියන් නියෝජනය කරමින් කතා කරේ. මොකද ඔවුන්ගෙත් එකම බලාපොරොත්තුව මොකද අපි මව් රටට එන්නේ ඇත්තටම ලස්සන රටක් බලාපොරොත්තු මේ රටවල දුක් මහන්සියලා සල්ලි හරි හම්බ කරලා අපේ රටට යවන්නේ යූරෝ ඩොලර් ඒවා යවන්නේ අපේ රට මේ තියෙන අගාධයෙන් උඩට ගන්න. අපි පොසත් වෙනවට වෙන එක විතරක් නෙමෙයි. ඉතින් ඒක නිසා බලාපොරොත්තු වෙනවා අපේ මව් බිම නිජ බිම අපරාධ වලින් තොර මෙවන් සාපරාධී ක්‍රියාවලින් තොර බුදුන් තුන්වරක් වැඩම කරපු ඒ උතුම් ශ්‍රී ලංකා දීපය ලස්සන නිජ බිමක් කරයි කියන බලාපොරොත්තුව පෙරදරි කරගෙන අනුර කුමාර ජනාධිපතිතුමා සාධාරණ ඉෂ්ට කරයි සෑම දිනකටම එකසේ කියන බලාපොරොත්තුවෙන් ඔවුන්ට දඬුවම් ලැබේවා කියන බලාපොරොත්තු ඇතුව සමුගන්නම්. බොහොම ස්තුතියි.